සුබ දවසක්. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම වෙනදා වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට හරිම පහසුවෙන් ලස්සනට වටලප්පමක් හදාගන්න විදිහයි අරගෙන ආවේ. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ වටලප්පම හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද, හදන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම අද මේ වටලප්පම හදන්නේ ටියුබ් කේක් පෑන් එකක. එහෙම නැත්නම් බන් කේක් පෑන් කියලා කියන්නත් පුළුවන්. ඉතින් මම අද මේ වටලප්පම oven එකේ ස්ටීම් කරන නිසා මෙන්න මේ වගේ තරමක් ලොකු බේකින් ඩිෂ් එකක් අරගෙන තියෙනවා. මේ ඩිෂ් එකට වතුර දාලා ඒ ඩිෂ් එක ඇතුලේ තමයි ටියුබ් පෑන් එක තියන්නේ. ඒ කියන්නේ ටියුබ් පෑන් එක තියන්න පුළුවන් ප්‍රමාණය තරමක් ලොකු බේකින් ඩිෂ් එකකුත් අවශ්‍ය වෙනවා. ඊළඟට මේ බේකින් ඩිෂ් එකට අඟලක අඟල් එකමාරක වගේ ප්‍රමාණයට ඝනකමට වතුර දාලා ෆැරන්හයිට් 375ට එහෙම නැත්නම් සෙල්සියස් 190ට ප්‍රීහීට් වෙන්න oven එකේ මිඩල් රැක් එකේ තියෙනවා. හකුරු ග්‍රෑම් 750ක වගේ ප්‍රමාණයක් හීනියට චොප් කරලා අරගත්තා. ඉතින් ඒකට වතුර කෝප් එකකුත් දාලා මේ වගේ ලිපේ ලෝ හීට් එකේ තියලා ඉවර වෙලා හොඳින් කලවම් කරමින් දිය කර ගන්නවා. ඉතින් මම කිතුල් හකුරු අරගත්තේ. ඉතින් ඔයාලට මේ කිතුල් හකුරු වෙනුවට පොල් හකුරු උනත් අරගන්න පුළුවන්. ඉතින් දැන් මේ හකුරු ටික හොඳට දිය වෙලා තියෙන්නේ. ඉතින් මේක හකුරුක මේක උතුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක දිය කරගන්න ඕනේ. හකුරු ටික හොඳට දිය වුණාම ලිප ඕෆ් කරලා මේක තරමක් නිමෙන්න තියෙනවා. ඊළඟට මේ දිය කරගෙන තරමක් නිමුණ හකුරු මිශ්‍රණයට එනසල් කුඩු තේ හැඳි කාලකුත් කරාමු නැටි කුඩු තේ හැඳි කාලකුත් සාදික කුඩු තේ හැඳි භාගයකුත් දානවා. මේ ටික දාලා හොඳින් කලවම් කරනවා. ඊළඟට වැනිලා තේ හැඳකුත් දානවා. හොඳ උකු පොල් කිරි කෝප්ප දෙකකුත් දාලා හොඳින් කලවම් කරනවා. බිත්තර 5ක් සෙපරේට් බෝල් එකක හොඳින් විස්ක් කරලා හොඳටම නිමුණ හකුරු මිශ්‍රණයට දානවා. ඊළඟට මේ ටික හොඳින් කලවම් කරනවා. ටියුබ් පෑන් එක වටේටම තෙල් ටිකක් තවරනවා. බිත්තර හකුරු පොල් කිරි මිශ්‍රණය ස්ට්‍රේන් එකකින් පෙරලා ටියුබ් පෑන් එකට දානවා. ඊළඟට ටියුබ් පෑන් එක මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකකින් වහනවා. මේ වගේ අතින් වටේටම හොඳට සීල් කරලා ප්‍රීහීට් වෙන්න oven එකේ තිබ්බ වතුර එක තියෙන අන්නේ වතුර එක තියෙන ඩිෂ් එක ඇතුලේ ටියුබ් පෑන් එක තියෙනවා. විනාඩි 55ක් 60ක් අතර වෙලාවක් ටූත් පික් එකක් ගහලා බලනකොට ක්ලීන් වෙලා එනකල් බේක් කරනවා. ඉතින් මේ තියෙන්නේ ටියුබ් පෑන් එකේ හරියටම විනාඩි 55ක් බේක් කරපු වටලප්පම. ඊළඟට මේ වටලප්පම අනිත් පැත්ත හරවනවා. ඉතින් ටියුබ් පෑන් එකේ හදපු වටලප්පම ප්ලේට් එකකට දාපුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක හරියම පහසුවෙන් කපා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ ලස්සනට තියෙනවා. ඉතින් මගේ මේ ටියුබ් පෑන් වටලප්පම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී හිටියේ. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.